ඓතිහාසික රාජමහාවිහාරාධිපති දොම්පේ පුණ්‍යානන්ද නායක මහින්පාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අප රටේ ජීවිතයටපත් වූ සෑම සියලු දෙනාටම ආධාර උපකාර ලබා දෙන්නට සාකච්ඡා කළා. නමුත් අපි ජනහිත පෙරමුණේ ජනරැලි පවා පස්වෙනිද රවලවන්තරේ ජන දුක දන්නා අපි ජනතාවට සහනපත් සදා ඇටාතේ ලොකු ගම්මතක් එළුවා. ඊට පස්සේ ආපු රටම විනාශයටපත් කරපු ලොකුම ගම්මත හැටි තමයි මේ ගම්මත අපි දකින්නේ. මේ ඥානසේවක නායක වත්‍රමුල්ලේ පූජ්‍ය ඊරතන් වහන්සේ ඇතුළු අනෙක් සම්බන්ධ සියලු දෙනා මිතුරාන්තලා ඇතුළු ඒ දායකකාරක පින්වත්නි හැමදෙනා ඒකරා කියලා මේ උදාර සත්‍යයක් සිද්ධ කරනවා සාහනාදාන දීම සඳහා විපත්තියපත් ජනතාවට මේ සාහනාදාන දීලා එයාගේ දුක ආවකාලිකව දුරු මොහොතක් කරගෙන සැනසෙන්න මාර්ගය සලසලා දීම තමයි මේ වර්මාන්තය වෙලා තියෙන්නේ. සහන ව්‍යාපෘතිය මාගේ තිබෙන්නා වූ යම් දෙයක් ඇත ඒ දේවල් ජනතාවට බලපා දෙනවා. ඇතැම් අය ගිහිල්ලා සම්මාදම් කොට ආධාර උපකාර ඉල්ලීමේ වැඩ කටයුතු කරා. නමුත් අපි ජනතාව ළඟට යනවා දෙන්න අපිට ආධාර අපි ජනතාවට බෙදා දෙන්න දෙජුව කටයුතු කරනවා. ඒ වගේම තමයි මතක තියාගන්න ඕනෑම දේශනයක් ආව ඇති ජනසිත සහන යාත්‍රා අනිවාර්යෙන් ක්‍රියාත්මක කරනවා. මතක තියාගන්න මේ රටේ මේ වගේ ව්‍යසනයක් සුනාමියට වඩා ව්‍යසනයක් ආවා. ඒ ව්‍යසනෙන් මේ ජනතාව මුදවා ගැනීමට පුළුවන් තරම් පක්ෂපාත වර්ණ ભેදකින් තොරව අපි එකතු වෙලා මේ ජනතාවට වැඩ කරමු කියලා මම මේ අවස්ථාවේ කරනවා. අරයා කෙනෙක්ම මෙයා කෙනෙක්ම ඉන්නවා බලන් ඉන්න එපා. ජනතාව ආරක්ෂා කර ගන්න ඕනේ. ජනතාව දුක හඳුනා ගන්න ඕනේ. මේ වෙන විට එකම වලේ මිනි පුරා මම කියන්න හරි දුකයි එකම වලේ සෑහෙන මිනි තුගයක් යනවා. මිනිස්සු මොනවද කෙරේ ඉතිරියක් කරන්නේ? මේවා තමයි රටේ පාලකයෝ රට බාරගත්තාම අඩුම ගානේ රට ආරක්ෂා කරන්න මහා විදවත් සත්‍යයනා කළා රට බාර අරගෙන බාරගත්තා නම් මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා ඉති මොනවා කරයිද දන්නේ නැහැ. ජනාධිපතිතුමා කල්පනා කරගන්න පේනවනේ ධර්මයේ ශක්තිය ඊදා ධර්මය ආරක්ෂා කරගන්න. ධර්මයේ පිහිට පතා මේ සෑම දිනක් යන්න අපි ප්‍රාර්ථනා කරමු. මේකේ සෑම දිනක්ම අමා මහ නිවන් ප්‍රාර්ථනා කරමු. වගේම දරුවන් වෙනුවෙන් මේ විදිහට පොත්පත් එකතු කරමින් පවතිනවා. ස්තුතියි මට පුළුවන් නම් ලබා දෙන්න.